සුබ දවසක් වේවා හැමෝටම. මුලින්ම මම කියනවා රන් TV YouTube නාලිකාව subscribe කරන්න. ඩෑන් ප්‍රියසාද් කියලා කිව්වොත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී චරිතයක් තමයි ඩෑන් ප්‍රියසාද් කියලා කියන්නේ. ඉතින් මොහු ඊයේ දිනේ වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා ජීවිතක්ෂයටපත් වුණා. ජීවිතක්ෂයටපත් වුණත් ඔහු මේ වෙන විට සමාජ මාධ්‍ය තුළ ගොඩාක්ම විවේචනයට ලක් වෙලා තිබෙනවා. ඔව් ඩෑන් කියන්නේ ඇත්තටම අපතෙක්. ජාතිවාදයේ බඩගෝස්තරය වෙනුවෙන් පාවිච්චි කළ කෙනෙක්. රාජපක්ෂලා වෙනුවෙන් ඕනම පාදන වැඩක් කරන්න සූදානමින් සිටිය කෙනෙක්. ඒත් අපිට ඩෑන් කියන්නේ තාත්තෙක්. කවුරුන් හෝ බිරිඳක්ගේ සැමියෙක්. ඒ දරුවන්ට ඒ පවුලේ අය වෙනුවෙන් ඩෑන්ට සැලසුමක් තියෙන්න ඇති. කවදා හෝ තමන්ගේ දරුවන්ට තමන්මෙන් අපත වැඩ කරමින් ජීවත් වීමට සිදු නොවන අනාගතයක් හදන්න ඩෑන් මහන්සි වෙන්න ඇති. උරල ඉවර වුණාම කානුවට වීසි කරන සිගරට් කොටයක් වගේ වුණත් ඌටත් ඌ අසාධාරණීකරණය කරන්න පුළුවන් ජීවිතයක් තියෙන්න ඇති. ඉතින් මම ඔයගොල්ලොන්ගෙන් ඉල්ලන්නේ ජීවිතක්ෂයට පත්වලත් සමාජ මාධ්‍ය තුළ මේ වගේ විවේචනයට ලක්වෙන චරිතයක් වෙන්න එපා. ඉතින් ඔයගොල්ලොන්ගෙත් අදහස කමෙන්ට් කරගෙන යන්න. ඩෑන් ප්‍රියසාද් ඔබට නිවන් සුව.